ආයිබෝවන් විදුලෝ එක්ක බැඳිලා ඉන්න හැමෝටම මම කතා කරන්නේ අද 6 වසර දරුවන්ටයි. එයාලට පළවෙනි වාරයේ විභාගය සමහර පාසල්වල පැවැත්වීමට දැනටමත් සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා උපදෙස් ටිකක් දෙන්නයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලා මුලින්ම මේ වගේ පේපර් එකකට මුහුණ දෙන පළවෙනි අවස්ථාව. ඉතින් ප්‍රශ්න පත්‍රයේ වෙනස් ඔයාලා සමහර අය නම් මේ වෙනකොටත් ප්‍රශ්න පත්‍රයක් දැකලා ඇති. ඒකේ තියෙනවා දුවේ පුතේ ප්‍රශ්න 20කට ඔයාලා ඉරි ගහන්න ඕනේ. නිවැරදි පිළිතුරු 4ක් තියෙනවා. ඒ 4 අතරින් වඩාත්ම සුදුසු පිළිතුරට තමයි ඉරි ගහන්න ඕනේ. ඒ වගේම විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි රචනා ප්‍රශ්න ගත්තොත් පළවෙනි ප්‍රශ්නේ හැමෝම අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒකට ලකුණු 16ක් හම්බ වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරෙන් තමයි ප්‍රශ්නය ගොඩ නැගෙන්නේ පළවෙනි එක. ඒක ඔයාලට ලියන්න වෙන්නේ වෙනත් කොලයක. ඒ ලියද්දී ඔයගොල්ලෝ මුලින්ම ප්‍රශ්නාංකය දාලා පිළිතුර විතරක් ලියපුවාම ප්‍රමාණවත්. ඊට පස්සේ තියෙන ප්‍රශ්න වලින් ඔයගලන්ට තෝරගන්න ඕනේ. එක්ක ප්‍රශ්න 4ක් තෝරගන්න තියෙනවා. නැත්නම් ප්‍රශ්න 5ක් තෝරගන්න තියෙනවා. සමහර වෙලාවට ප්‍රශ්න 2ක් ඔයගලන්ට නොකර ඉන්න පුළුවන්. සමහර වෙලාවට එක ප්‍රශ්නයක් නොකර ඉන්න පුළුවන්. එතකොට ඔයාලා අවධානය යොමු කරන්න ඕනේ ඒ ප්‍රශ්නවල ඔයාලට වැඩි කොටසක් ලියන්න පුළුවන් ප්‍රශ්න තෝරගන්න පුරුදු වෙන්න ඕනේ. පළවෙනි වාරයේදී ඔයාලට ඒක ටිකක් අපහසු වුණාට ඔයාලා පුරුදු වෙනකොට ඒක ඔයාලට හරියනවා. ඉතින් එතකොට ඕගොල්ලෝ බලන්න ඕනේ වැඩිම කොටස් ගාණක් ලියන්න පුළුවන් ප්‍රශ්න තෝරගන්න. ඒ තෝරගත්තට පස්සේ ඔයාලා අයින් කරන ප්‍රශ්නේ එක ඉරකින් කපලා අයින් කරලා තුරු ටිකට පිළිතුරු ලියන්න පටන් ගන්න ඕනේ. ඒ ලියද්දිත් අර වගේම ප්‍රධාන ප්‍රශ්නාංකේ දාන්න ඊළඟට රෝමී ඉලක්කම දාලා ලියන්න පටන් ගන්න. එහෙම ලියාගෙන යනකොට බැරි වෙන ගැටලුවක් තියෙනවා නම් ඒක පසුව ලියන්න එතන ඉඩ තියන්න. හැබැයි මතක තියාගන්න තමන් මේක ලිව්වේ නෑ කියලා. දෙවනි පාර ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍රය බලද්දි ඒ වගේ ලියන්න බැරි වෙච්ච ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඉතින් ඕගොල්ලන්ට පොඩ්ඩක් ගැටලු සහගත වෙයි පළවෙනි වාරයේදී පුතාලා දුවාලා 5 වසරේ වගේ ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියපු නැති නිසා. හැබැයි ඔයාලා ප්‍රශ්න පත්‍රයකට හුරු වෙලා යනවා නම් ඔයාලට හැම විද්‍යාව විතරක් නෙමෙයි හැම විෂයකම ප්‍රශ්න වලට ලොකු පිටුවහලක් වෙයි ප්‍රශ්න පත්‍රයක් දෙකක් කලින් කරලා යන එක. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් විද්‍යා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. ඒ වගේම ඔයාලට වෙනත් විෂයන් වලටත් ලකුණු ගන්න ලේසි ක්‍රම ටිකක් කියලා දෙන්න. එතෙක් හැමෝටම සුබ දවසක්.